එකම ඇඳුම දාගෙන අපි දෙන්නාව shopping කරා. එකම ඇඳුම නෙමෙයි මොඩේ එකම පාට. සාගරයකගේ පොත් ටිකක් තියෙන තැන බලන්නකෝ අපේ බලන පොත. මෙච්චර පොත් තියෙන බුක් ෂොප් එකේ අපේ බලන්නේ. මේ ටික අතන තියන්න. අලිපෙන්ච. මුලින්ම කියන් තියෙන වීඩියෝ එක ගොඩක් අඩුපාඩු ඇති. ඒවට සමාව වෙන්න. ඉස්සරහට කොහොම හරි හොඳ වීඩියෝ ටිකක් ගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් දිගටම රැඳින්න කියලා ආරාධනා කරනවා channel එකත් එක්ක. හැමෝම අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. ඒව හදාගෙන තමයි ඉස්සරහට යන්න ඕන අපි. ඊට පස්සේ අම්මට අවශ්‍ය වුණු බඩු ටිකක් ගන්න ගියා මේ කඩේට. බුදු අපේ ඒ කඩේ ඇති දෙයක්වත් නැහැ, නැති දෙයක්වත් නැහැ. මේ තියෙන්නේ මං අර බුක් ෂොප් එකෙන් ගත්ත පොත් ටික. මට අවශ්‍යම කරන පොත ඒකේ තිබුණේ නැහැ. ඒ වුණාට මට පොඩි පොත් ටිකක් ඕන නැතුණා මම ඊට ගත්තා. හැම දෙයකම කලින් කාලේ ඉන්නවනේ අපි ආව කන්න. ඉතින් මේ කිරණ බාන්නේ මාරු හොඳේ මම ඒක දිහා බලන විට ඒක ඇත්තම ෂෝක්. කඩේ පොඩි පොඩි දේවල් කියන්නේ යන්න ඕකෙන් තමයි. වෙන මොනවද ඕන කියලා? ඕව මට ඕනේ නෑනේ. කියුට් ස්ලිප් මට යා. ඒක දන්න. ඔය මොන දේ කරන්නත් ඉතින් කාලේ ඉන්න එපා. ඔක්කොම වැඩ පැත්තකට දාලා අපි දෙන්න ආවා කාලා යන්න. සෝස් පොට්ටෝ දැනටත් කඩෙන් භාගයක් අරගෙන ඉවරයි. තව ලියනවා ගන්න ඕනේ. මොනවද? අවසට මාතර බීච් එක කියන්නේ ඇත්තටම සුන්දර තැනක්. මේ පේනනේ පරවිදූපත. පරවිදූපත නොදන්න කෙනෙක් නම් විතරන්නේ. කොහොම හරි මේ හවස් වෙලාවට පවුල්වල උදවිය බාල මහලු මේ කියන හැමෝම බීච් එකට ඇවිල්ලා මේ වගේ සෙල්ලම් කරලා පොඩි විනෝදයක් අරගෙන තමන්ගේ තියෙන නිදහස උපරිම භුක්ති විඳිනවා. එහෙම තමයි ඉතින් අපිට හැම දෙයකටම කලින් තියෙන්න ඕන මානසික නිදහස කියන එක. මානසික නිදහස නැහැ කියන්නේ ඇත්තටම අපි කියවන ජීවිතේක ලොකු අඩුවක්. ඒකින්ද හැම දෙයකටම වඩා මානසික නිදහස වටිනවා. ඔක්කොම කතාව මැද්දේ තා පොඩ්ඩෙන් මේ කොල්ලගෙන් මම ෆුට්බෝල් පාරක් කරනවා. මගේ ගාව තියෙයි අපේ අම්ම මෙච්චර මස් මාළු ගන්න නැහැ. මස් මාළු කෑවත් එයාගේ බත් එකේ තියෙන එක අපිට දෙනවා. හැමෝම මෙහෙම තමයි ඉතින්. තමන්ගේ දරුවන්ට දරුවා කෑවට පස්සේ තමයි අම්මා කන දෙයක් ගන්නෙ. ඒක හැම අම්මගේම විශේෂත්වයක්. අම්මලා එහෙම තමයි. මම තෝරන විදිහේ වීඩියෝ කරා. මම මේ වීඩියෝ කෑල්ල ගනිද්දී හිමින් කියනවා කට්ටිය ඉන්නේ හින්දා මේ ක්‍රීඩා පොත් මැද කවුද යකෝ මැජික් පොත් දාපු එක. ඒක හෙන්නේ නැහැ කියනවා මම දැන් කියනවා ඒක කියූප විදියට. නෑ පානේ ඒක 725 බර. 725 බර ගන්න. මං කිව්වේ මේ තරාදිය මරු මේකේ කරන්නේ 725 කාසිය තියෙන 725 කාසියෙන් තමයි කියන්නේ. එයාලා. අතරම් බඩු කඩවලත් මං හිතන්නේ මේ වගේ පොඩි තරාදිය තියෙනවා. හැබැයි මේක තරම් ලොකු එකක් නෙමෙයි. මේ වගේ පොඩි තරාදියක් වෙනවා මේ තරම් ලොකු එකක් නෙමෙයි. මට ඒක ඇත්තට මේක මතක නැහැ. කොහොම හරි වැඩක් නැහැ ඒක. වීඩියෝ එක බලන්න ඉස්සරහට. ඇතරී නෑ ගේම ගහලා තියෙන්නේ. මම කියන්නම් තුන පීසා කෑල්ලක් හම්බුණා. අද ඉන්ට්‍රොඩියුස් කරන පීසා කෑල්ල. මේකේ රස බලන්න. අම කාලේ වෙලා ඉන්නේ. මම තමයි ඊටු ටික ගේම දැන් යන්නේ. දැන් අපි හොයාගන්න ඕන ක්‍රීඩා පැත්ත. මං හොයලා බැරි මෙතන මං එතන හිටපු කෙනෙක්ගෙන් උදව්වක් ගත්තා ක්‍රීඩා පොත් තියෙන පැත්ත හොයාගන්න. කොහොම නමුත් මං හොයන පොත එතන තිබුණෙත් නැහැ.
ඒ ඔක්කොම කරලා එන අතරතුරේ තමයි අපේ අම්ම මේ කාටුන් පොත් බලන්නේ. කාටුන් වුණොද නැද්ද? Ini. Ini kita nak tangga terus kilo kan. පඩි පෙරක්ද? Oh. සල්ලි නෑනේ. හරි එහෙනම් අදට මගේ අහිංසක වීඩියෝ එක ඉවරයි. වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඒවත් කමෙන්ට් කරගෙන යන ගමන් මතක ඇතුව channel එක subscribe කරන්න. හැමෝටම ජය වේවා. අදට ඇති.